අලුවනි බීම වීඩියෝ එකක් පොඩි ගෙනාවදත් ඉතින් ඔයාලට කොහොමද අද දවස කාටත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි වැඩි කතාව නොකර යමු වීඩියෝ එකට නේද? එකනේ වැඩියෙන් හොඳ කාලය වටිනවනේ නේද කාගේ. එහෙනම් ඔයාලට මෙන්න මේ වර්ගෙන් පර්පල් රේන් එකකින් ඔයාලට මෙන්න මේ කට් කරන්න පුළුවන්. මෙන්න මේ ගහ දෙනවා. කුප්පියකුත් තියෙනවා, පොඩි මලකුත් තියෙනවා. මේ පැකේජ් එකට මේ ආව දෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා දෙනවා හරිම ලස්සන. මෙයා කට් කරන්න පුළුවන් සයිස් එකට ඇවිල්ලා තියෙනවා. මෙයා හරිම ලස්සන. දෙපැත්ත බයි කලර් වෙන මාරම ලස්සනයි. මෙයාගේ කැමරේකට ගන්න අමාරුයි. ලස්සන මලක් පිපින්නේ. මල් මේකේ ගොඩක් පිපෙනවා. මේක සීඩ් එකක්. හරිම ලස්සනයි එයා. මේකේ පැලයක් මම පැල දාපුවා. ඒක දෙනවා මේ පැකේජ් එකට. ඊට පස්සේ මෙන්න මෙයා දෙනවා මාටිස්. එයාගේ දැන් මල නම් ටිකක් පර වෙන්නේ වගේ ඇවිල්ලා තියෙන්නේ. සති 3කට වැඩි මේ මල. පළවෙනි මල හැවිල්ලා. ඒකේ කුප්පියක් තියෙනවා තව එන්න. මාටිස් වටින වර්ගයක් මේකත්. මාටිස් එකත් මේකත් එහෙමයි සීඩ් එකත් වටින වර්ග ඒවා. ඊට පස්සේ මේ පැකේජ් එක දෙනවා ඇබ්සලූට් කෙනෙක්. මල් දෙකක් තියෙනවා. තුන්වෙනි මල නම් පර වෙන්නේ ඇවිල්ලා. ඒකත් කට් කරන්න පුළුවන් හොඳට. වැඩි මෝරපු ගහක් නෙමෙයි නිසා ඇත්තට මේක කට් කරලා පැල ලබා ගන්න පුළුවන් ඔයාලට. ලස්සනයි. එයා ලස්සන බලන්න මේ මල් වල ලස්සන ඒකේ. හරිම ලස්සන ඇබ්සලූට්. මල් දෙකක් එක්ක එයා දෙනවා. ඊට පස්සේ ඔයාලට දෙනවා බ්ලැක් කාඩිනල් එකක් තියෙනවා. එයාගේ මල්ලන් නැහැ. මල් එන්න ආසන්න එකක්. ඊනොට කට් කරන්න පුළුවන් එයාතුත්. එතකොට මේ ගස් පහම වටින වර්ග පහක්. ඒ නිසා මේ ගස් පහ දෙනවා මම 4000කට දෙනවා මේ ගස් පහ. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් හෝ call එකක් හෝ messenger වලට හරි පණිවිඩය දාන්න. මේ ගස් පහේ ගානට දෙන්නේ ඇත්තටම මාටිස් ගහ ඇබ්සලූට් කාඩිනල් මේ ලස්සන සීඩ් එක මෙයාලා වටින ගස්. ඉතින් ඒක නිසා මෙයාලා තව ටිකක් මේක ලොකු වෙලා මල් 2-3ක් ආවට පස්සේ මෙයාලා ඇත්තට මේ ගානට වැඩිය දෙන්න පුළුවන්. ඒ නිසා මං සාමාන්‍ය පෙළහඳ මේ ගොඩක් ලොකු ගස් නෙමේ නිසා තනි මල දෙක ආපු නිසා මම මේ ගානට මේ පැකේජ් එක දානවා. ඉතින් ඔයාලා මෙහෙමයි මේ දාලා ඔයාලා ගොඩක් අය මේ පැකේජ් එක වෙන් කරන්න කියනවා. වෙන් කරන්න අරන් තියන්න කියලා. ඊට පස්සේ කෝල් එකක් මොකක් කරන්නේ පණිවිඩයක්වත් දෙන්නේ නැහැ. ඇත්තට මං එහෙම තියාගෙන දැන් ඊයේ දාපු පැකේජ් එක ඇත්තටම ඉස්සෙල්ලා මිස් කෙනෙක් දාලා තුන මිස් මට මේක ඕනේ මේක තියන්න කියලා. ඉතින් ඇත්තට මං ඊයේ ඉඳලා මේ පැකේජ් එක වෙන කාටවත් ඉල්ලපු නොදී ඒක තියන් හිටියා. ඒ වුණාට මං එයාට මැසේජ් එකකුත් දැම්මා මිස් මට පණිවිඩය දාන්න. මම හරියට මැසේජ් එකක් දාන්න WhatsApp වලට හරි කෝල් එකක් හරි දෙන්න කියලා. එයාගෙන් ඇත්තටම පිළිතුරකුත් නැහැ මොකක්වත් නැහැ. ඉතින් එහෙම වුණාම ඇත්තට මේ පැකේජ් එක මට ඊයේ දෙන්න 3 දිනක් කිව්වා. මට කාටවත් දෙන්න බැරි වුණා. දැන් මම මේ පැකේජ් එකටත් අද කියන කැමති කෙනෙක් ඉන්නවනම් මේ පැකේජ් එක ඉල්ලන්න. ඊයේ පැකේජ් එක බලලා එකයි මේකයි දෙකම දාන්න දෙනවා. එතකොට එහෙම කරන්න ඉපැයි කියන ඉල්ලීම තමයි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. මොකද අපිත් මේක පුංචි කීයක් හරි හොයාගන්නනේ කරන්නේ. ඉතින් ඒ නිසා පැකේජ් එක වෙන් කරන්න කිව්වොත් අනිවාර්යෙන් WhatsApp or Messenger or call එකක් හරි දීලා පැකේජ් එක තහවුරු කරලා මුදල් දාන්න. මේක අද මුදල් ඩිපොසිට් කරන කෙනෙකුට බැංකුවට මට මේක හෙට කූරියට දාන්න පුළුවන්. හෙට බදාද කූරි කරන්න පුළුවන්. ඒක නිසා ගන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට ඔයාලා මට දාන්න පණිවිඩේ. එහෙනම් මේ ලස්සන වර්ග පහ පාට පහකින් වර්ග පහ තියෙන්නේ. දම් පාට, තැඹිලි පාට, බයි කලර් උණු ලස්සන මේක, කහ පාට, කළු වර්ගේ. ඉතින් වර්ග පහ ලස්සන වර්ග පහක්
ගසුත් හොඳට පැදෙනවා. මේවා දැන් කට් කරන්න පුළුවන්. කට් කරලා ඔයාලට පැල ලබා ගන්නත් පුළුවන්. ඉතින් කැමති කෙනෙක් මේ පැකේජ් එකට මට ඉක්මනට පණිවිඩය දාන්න මෙසේජ් එකක් දෙන්න WhatsApp වලට කියලා කියමින් එහෙනම් ඕගොල්ලොන්ට බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම. තෙරුවන් සරණයි.